morning amigos. අපි අද අලුත් ගමනක් යන ගමන්. අද මම තනියෙන් ඉන්නේ මගේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. දැන් අපි හයිවේ එකේ ඇවිල්ලා දොඩන්දුව එක්සිට් එකෙන් එළියට ඇවිල්ලා. ලස්සන තැනකට යන ගමන්. හැබැයි ගොඩක් අය දන්න තැනක්. යන් අපි ඉස්සරහට. මේ මගදී මේන් රෝඩ් එකේ යන ගමන් දැක්ක දියැල්ලක බෝඩ් එකක්. ඉතින් හිතුණා පොඩ්ඩක් ඒකත් බලලා යන්න කියලා. මේ පුංචි දුරක් මේ. තේජ මොකද්ද මේකේ නම? කබරැල්ල? කබරගල. කබරගල ඇල්ල කියලා. ඊපස්සේ ඉතින් ඒකත් බලලා යන්න. ලස්සනයි. ගස් කොළන් ටික එහෙම. ඒක වෙනම එකක්. අපි දියැල්ල ළඟට ආවා. හරි ලස්සනයි. පුංචි දියැල්ලක් වුණත් ලස්සනට උඩ ඉඳන් වැටෙනවා. වතුර නම් ටිකක් අඩුයි. වටේම ලස්සනට පේනවා. නේ? හරිම සතුටුයි හරවගෙන හරි ආවට මේක බලන්න. ඔව් නේ ලොකුවටම නරක් මේ වෙලා නැහැ. එටිකට පාලේ කරන මාකට මාරාවදලා තියෙනවා. එටිකට ටික දෙයක් හදලා අරකට. කිව්වොත් අංග. මේ වගේ වැඩවලට හරි දක්ෂයි. හරි දක්ෂයි අර උඩ අද්දුයි. කවුද? අම්මගේ ෆොටෝ එක ගාලා දැම්මා. අපේ බාලේ ස්ටිකරයක් හදලා මොගේ ෆොටෝ එකට කිං ඔෆ් ජංගල් එක. එදා අනාන හිටියනේ බඹරු ලොකු බඹරු. ඒ බඹරු දැන් මෙහෙම හැමතිස්සෙම එනවනේ. රවිදවා කිව්වා සිකියුරිටි බබලු කියලා. හරිද? ඊට පස්සේ ඒක බාලය අරගෙන උන් සිකියුරිටි බබලා සර්විස් කියලා. ඊට පස්සේ හැමතිස්සෙම ඇවිල්ලා සිකියුරිටි බබලා ඇක්ටිව් සර්විස් කියලා. ඉතින් අපි අහම්බෙන් හම්බුන කබලගොයි දොළ ඇල්ලත් බලලා මගදී හම්බුන පුංචි කඩේකින් උදේට රසම රස නැවදියා කාලා ප්ලේන් ටිකකුත් බීලා සිංහරාජයට යන්න වැද්දාගල පැත්තට වාහනේ පැදෙනවා. අපි සිංහරාජයට යන ගමන් දැන් ගොඩක් ලං කරලා තියෙන කිලෝමීටර් තව 3-4ක් වගේ වැද්දාගල පාර යන්නේ. පොඩ්ඩක් අපි මෙතන නැවතුණා. හරිම ලස්සනයි ගස් පොලිමක් ඉරේලිය වැටෙනවා ගස් අස්සෙන්. ඉතින් චුට්ටක් නැවතුවා මේ ඒකත් බලලා යන්න.
එකක් කරනනේ. හා? Taman මේ වතු දිව්වද ඔයා? ඒකත් අර අලුත් version එක ආපු හින්දා price එක අඩු වෙන මාකට් එකේ තිබුණේ. අපි දැන් සිංහරාජයට ඇතුළු වෙලා තාම මේ සිංහරාජේ තියෙන පුංචි අඩිපාරක ඇවිදගෙන යන ගමන් අද අපි ලොකුවට ඇවිදින්න හිතුවෙත් නෑ සිංහගල්ට යන්න කියලා. උදේ හිතන් හිටියත් පොඩ්ඩක් දොලයි සහ දැන් හොඳටම අවුව පායලා හින්දා ලොකුවට කුරුල්ලෝ එහෙමත් නෑ. ඒකින්ද අද අපි හිතුවා පොඩ්ඩක් නිකන් අවට ඇවිදලා ලස්සන බලලා හෙට උදේ සිංහගල හොයාගෙන යන්න. යාළුවෝ දෙන්න ඉස්සරහින් යනවා. ආචාම මොකුන්ද තාල්කෝස්සොත් ඉන්නවා. අමු ඉස්ස දුන්නම මාස 3ක් විතර දුන්නම මේ මොකක්ද ලයිට් එක මත එන්නේ නෑ මගේ ඔක්කොම 400ක් විතර දකින්න පුළුවන්. එන්ට මේ කීයක් කිනා 27යි. ඒකිනුත් මම හිතන්නේ 19ක් කර ගානක් මෙහි විතරයි නේද? යුනිස්කෝ ලෝක උරුමයක් වෙන සිංහරාජ වනාන්තරයේ පක්ෂි විශේෂ 254කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒකිනුත් ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂි විශේෂ 35න් 34ක්ම අපිට මෙහිදී දැක ගන්න පුළුවන්. මට මතක විදියට 3 වසර පන්තියේ ඉඳන් චමලුයි මමයි මාළුව ඇති කරා. ඒ කාලේ අපිට ලොකු පිස්සුවක් තිබුණා මේ මාළුව ගැන. ඉතින් සිංහරාජේ මේ දොළපාරවල් වල ඉන්න ලස්සන මාළුව බලන ගමන් උන්ගේ විස්තර කතා කරනකොට මට මතක් වුණා ආයේ අපේ සුන්දර පොඩි කාලේ පරණ මතකයන්. Udah hamba api nang kat suara ini balan. Kaya mo kada dito balan na VOC correct. VOC bakit din ito? Dito makaris. Kaya mo kada. Kada na ni. Hotel te wagi. May metal na. Tanne. May ayay mo. කැලේ ඇතුලේ තව ටික වෙලාවක් අපි එහෙ මෙහෙ ඇවිදලා අපි ආයෙත් කැලෙන් එළියට ආවා.
ලොකු බඩගින්නක් තිබුණ හින්දා වැද්දාගල හන්දිය පැත්තට ආවා අපි කෑම කඩයක් හොයාගෙන. හන්දී කඩයකින් බඩ පිරෙන්න කාලා ඊට පස්සේ අපි රෑට නවතින්න තැනක් හොයන්න පටන් ගත්තා. කොහොම හරි එහෙට මෙහෙට ගිහිල්ලා ගමේ අයගේ උදව්වෙන් අපිට ගමේ කෙනෙක්ගෙම ගෙයක් හම්බුණා එදා රෑට නවතින්න. මෙන්න මේ රයිසන් කරේ නේද අපි දවල් හෙව්වේ. Paganda. Apa ni yang dia menggaris dekat tu? Ini nak mungkin macam itu ya boleh. Tanda menolak bayar pun ni tapi now tu. Macam mana? දැත්තරින් සිංහ ගාඩන් එක අපිට ය아가න්න පුළුවන් නේද? ඒ ළමයා වැඩිලා ඉන්නේ. ඔව්. එන්න 22ක් කියන මචං 22ක් එකට 22ක් මෙහෙටනේ. නෑම. 11ක් තියෙනවා. 11ක්. 11. Good morning. තවත් අලුත් දවසක්. අද උදේම නැගිට්ටා. අද තමයි අපි සිංහරාජ ඇතුළටම යන්නේ. ඊ අපි පොඩ්ඩක් ගිහිල්ලා ඇවිදගෙන ආවනේ. අද අපි හිතුවා උදේම නැගිටලා ට්‍රේල් එකක් කරන්න. තාම ඉත පායගෙන යනවා අර පැත්තෙන්. මම පොඩ්ඩක් ආයි පහළට බැස්ස මේ ඊ අපි නාපු දොල ළඟට. ඊ අපි මෙතන ඇවිල්ලා තමයි නෑවේ. කළුවරයි බලමු. අදත් ඉර වැටෙනවා ගඟට දොලට. Pol sambal yahamin dalam. Katu subitare apuri. Exterior, Exterior. Katu su exterior. සිංහලකට දාලා පළවෙනි ෂොට් එක ගහපු ගමන් දිවිගොට්ටු දෙකයි යන්නේ යා. හරිද? දැන් මොකක්ද ට්‍රිප් දෙන්න එපා. ෂොට් එක ගලවහන. ඒ කකුල් දාලා නගිනවා දිවි හිනුත් දෙනවා මෙහිනුත් අම්මෝ. දෙනවා. මගෙන් නැගේ නගිනවා. ඊපස්සේ එකපාරක් ගසුපාන මේ පාර තියෙනවා. මේ දීපි ගිහිල්ලා එනවා උලක. දැන් ලේත් වෙනවා. නෑ ඒත් මොකහල්ද? අතු ටික කපලා ඊට පස්සේ අතු එහෙට දාලා මේ දිමි හැගේ. අර උඩට. ආපු අතට. ආපු අතට. ඒකනේ ආපු ඉන්න පාර දෙන්නම් කියලා දැන් මේක. ඒක පළවෙනි වතාවට හැදෙනවා. සාමාන්‍ය කලයක ඇති 12ක් කෙල්ල දාලා මේක දැන් අපි ඉන්න පැත්තට නවල යන්නේ. තමයි ගහලා තියන් කලින්. දැන් මෙහි කලයට ඇතුළු වෙද්දී සාමාන්‍ය 12ක් කෙල්ල දාන දෙවියන්ට වදින්නේ. ඒ නකල්සේර. ඔව් නකල්සේකට මෙහි අපි යන පැත්තට 12ක් කඩලා අපිට ආයෙ එන්න පාර පෙන්නන්න වගේ. ඒක හල් තියන කලින්.
මේ අත්ත කඩනවා. කඩනවා මම හල් තියනවා කඩලා ඉන්න. නම නෑ. මේකට නම නෑ. ආකයි බෙලෙක්. ලංකාවේ ඉන්න ලස්සනම කොල්ලෙක්. මම ෆෝන් එකට ගන්න try කරලා නැහැ බැටියක් තුන වැඩි. හත්නේ. වාව්. අම්ම පාලට බස්ස. දින ඉන්නේ. ඈ දැන් නම් තියෙන කන්දක් නගින් තමයි කකුණ හිටමක් අපි නගිනවා මිත්‍රය දෙන්න ඉස්සරහින් යනවා හති අපි සෑහෙන දුරක් ආවා. ඔයගොල්ලන්ට දැන් ටිකක් මහන්සි. කන්දක් උඩට නැගගෙන ඇවිල්ලා ආයෙ දැන් කන්දට සමාන්තරව ඇවිදගෙන යනවා. ලස්සනයි උදේ පාන්දර ඉරෙලියට එනවා ගස්ස්සේ. යන් අපි තාටයක් ඉස්සරහට ඇවිදගෙන. කැලයක් ඇතුලේ මෙහෙම වැඩි සද්දයක් නැතුව කුල්ල සද්ද අහගෙන උදේ පාන්දර ඇවිදිනවා කියන්නේත් වෙනම තෙරපි එකක්. අපි යන් ඉස්සරහට. ගහක් කඩාගෙන යනවා. අංකල් ගුහාවක් වගේ එකක්. දැන් අපි කන්ද උඩටම නගිනවා. හැමෝටම හති දැන්න. ගයිඩ් මහත්තයාට ඇතුළම අපි නැවත තමයි යන්නේ. කවන්න තව චොට්ටයි. අපි යමු. තීජානේ බයි. අපි ගාගෙන නගිනවා. චවල් ඉස්සරහින් යනවා. සෑහෙන නැග්මක් අපි නැග්ගේ. දැන් හොඳට හොඳ ගන්න. තේජාන් අතර යනවා. දැන් නම් තැන්නක් පොඩි. ආයි පළමද? ඒ කියන්නේ ආයි නැග්මක්.
දෙන්න උඩටම නැග්ගා. හිතන්නේ තව චුට්ටක් ඇත්තේ. තේජාන්. Oh yeah. Wah. හරි. මම හිතන්නේ අපි ආවා. චමල් කොතින්ද ආවේ මෙතනින්ද? වටේ? පැත්තේ? right. ලොකු ගහ. මේක කටුකිතු. ඉතින් කටු. තේජාන් මේ මෙතන වම් අත පැත්තේ කටුකිතුල් ගහක් තියෙනවා අමතක වෙලා අල්ලයි. උඩට දාගෙද්දී. ඔය. Wow. ලොකු ගහ උඩින් එන්නේ. ඔය කටුකිතුල් ගහ මේ පැත්තේ තියෙන මෙතන උඩ නගිද්දි. මෙතන මුලාවැල්ල ට්‍රේල් එකේ ඇවිල්ලා උඩටම ආවා. ලස්සනට පේනවා. වටේම කොළ පාටට කැලෑව. හරිම ලස්සනයි. මහන්සි ඒ වුණාට මහන්සිය පිටින් මේක අපේක සෑහෙන වටිනවා. මේ උතන කිතුල් මේ ඔය ගහ හොඳේ. මොකද ඒක තමයි අල්ලගන්න හදන්නේ නගිද්දි. අම්මා හයික් එකක් ඇවිල්ලා බයින්න. ආසිකගේ බෝබැට් එක ගන්න ඒ ටික අවුලක් නෑ මචං. හොඳට තිබුණා. අතර තමයි යෝන අපිට ගහ. ෆයිනල් කරගත්තා නම් හරියෝ. මේක යක්ෙක් වෙනවා. නේ? කැමියා කවෙලා. එහෙම කරා. එතකොට හරියි. මෙතනක් තියෙනවා තව වී පොයින්ට්. තේජා. වාව් ලස්සන පේනවා මට එහෙම. සිංහරාජ කැලේ මුලාවැල්ල ට්‍රේල් එකේ උසම කන්දට ආවා. මෙතන තමයි මේ ට්‍රේල් එක ඇවිල්ලා ඉවර වෙන්නේ. හරිම ලස්සනයි. වටේම පේන කඳු පන්ති. කුරුල්ලොන්ගේ සද්දේ ඇහැයියෝ. ඔය පැත්තට කඳු පන්ති තියෙනවා 4-5-6ක්. ඈතින් ඡායාවල් වගේ පේන්නේ. මම හිතන්නේ මේ පැත්තේ තමයි අර සිංහගල ට්‍රේල් එක යන්නේ. මේ පැත්තෙන් තමයි අපි ආවේ. ලස්සනයි ආ. ටිකක් මහන්සි. කොහමද මුලාවැල්ල ට්‍රේල් එකේ උසම තැනට අපි ආවා. දැන් ආයෙ තියෙන්නේ පාරට යන්න. මේ අර පැත්තේ ගාල මාතද? ඔව් ගාල මෙහෙ මාතර. අර මේ ලොකු කන්දක් පේන්නේ මොකද්ද ඒ නිකන්? ඒ කැලෙන් පිට එක. කැලෙන් පිට කන්දක්. එච්චර නෑ කැලෙන් පිට. බරාවත් ඔය කටුවත් අල්ලනවා. එන්න ඉතින්. පස්ස අතුල්ලගෙන වහින්න. කැලේ හැදුන ඇටි කෙහෙල් ගහක්. කෙහෙල් කාපු ගොඩු දෙන්න මේ පැත්තේ එනවා. දෙන්නම මේන්න මේල දෙන්න. ලොක් එක තිබිලා ගිහිල්ලා.
අපි ඊට පස්සේ සිංහරාජී ඉඳන් එළියට ආවා. එතකොට සිංහරාජේ මායිමේ තියෙනවා දූවිලි ඇල්ල කියලා දියඇල්ලක්. ඉතින් අපි හිතුවා ගෙදර යන්න කලින් එතනටත් එන්න කියලා. තේජානේ මායි චමලුවේ පාර දූවිලි ඇල්ල හොයාගෙන ආවා. පොඩි දුරක් එන්න ඕනේ සිංහරාජ එන්ට්‍රන්ස් එකේ ඉඳලා. හැබැයි ලස්සනයි මේ බලන්නකෝ. අපි හිටපු හෝම් ස්ටේ එකෙන් අපිට දවල්ට කෑම ඔතලා දුන්නා. ඉතින් අපි හිතුවා දුවිල ඇල්ලලා ගෑවිලා ඒක කන්න. අපි මේ කොල්ල දෙන්න මෙතන ඉන්නවා. අපිට දීලා තියෙනවා බෝංචි කරවල මයොක්කා. හරිම 10යි. ලස්සන දියඇල්ලක් ළඟ මිත්‍රයොත් එක්ක පොඩි කයිවාරුවක් ගහන ගමන් නිදහසේ ඒ පරිසරයේ විඳින්න හම්බෙනවා කියන්නේ එක්තරා විදිහකට වාසනාවක්. ඉතින් දන්නේම නැතුව දවස් දෙකක් ගහට කොළට ආදරය කරන සංචාරය කරන්න කැමති මගේ මිත්‍රයෝ දෙන්නෙක් එක්ක සිංහරාජය කෙවිල ගියා. ඔයත් සිංහරාජ් ගිහිල්ලා නැත්තම් යන්න ඒ පරිසරයේ විඳින්න. ඒ කුරුල්ලෝ ගහකොළ දියඇලි බලල රස විඳින්න. හැබැයි එක ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ පරිසරය තවමත් ගොඩක් පිරිසිදුව ආදරයෙන් එහි මිනිස්සු දැක බලාගෙන තියෙනවා. ඉතින් ඔයා ගියා වගේම ඒ පරිසරය අපවිත්‍ර කරන්න නැතුව විනාශ කරන්න නැතුව ආයෙත් එන්න. ඒ ඉල්ලීම කරන ගමන්ම අදට මම මෙතනින් නවතිනවා. ආයෙත් අලුත් තැනකදී හම්බෙනකම් ගිහින් එන්න. චාව්.